Now when God has not given us the spirit of fear, from where did the spirit of fear come then? It came because just like Adam was given only the spirit of life, but when Satan came and gave him knowledge and information, what did that do? That information brought forth negative thoughts in his life. දැන් මේක අති වැදගත් මේක අහගන්න. දෙවියන් වහන්සේ ආදම්ට දුන්නේ මේ ජීවය. ආමෙන්. දැන් දෙවියන් වහන්සේ දුන්න ජීවය සාතන් ඇවිල්ලා මොකද කරේ? මේ ඒ අර තෘෂ්ණාව ඇතුල් කිරීමෙන් ඥානය ඇතුල් කිරීමෙන් ඒ ආපු ජීවය නැති කරා. ඒකයි මේ සහෝදරයා කියන්නේ. Hallelujah. Amen. Hallelujah. And that's why when Adam believed the words of Satan, he disobeyed God and his mind became unsound, and because of that unsound mind, the power of God was gone, the love of God was gone, and what came into him was hatred, lust, disobedience, sorrow, sickness, death, separation from God. All this came because of the unsound mind. දැන් මේ ආදම්ට ඒ පරීක්ෂාව පැමිණි කල ඊට පස්සේ ඔහු පාපයට වුණාන් පස්සේ ඔහුගේ මනස විකෘති වුණා. ඔහුට සමාදාන නැති වුණා. ඔහුට වේදනාව වෙන්න ගත්තා, ලෙඩ වෙන්න ගත්තා, දාඩි මාංශය වැඩ කරන්න වුණා. ඔහුට ස්වාමීන් වහන්සේ දුන්න යාර ආත්මේ දේව පුත්‍රකමේ ආත්මය ඔහුගෙන් ගිහිල්ලා ඔහු වල්බැදුණා. ඔහු විනාශ වුණා. Hallelujah. Amen. Hallelujah. And therefore every day is a test for us as well. What I am meditating on decides my future. ඉතින් අපිට හැම දවසේම හරි වැදගත් අපි දෙවියන් වහන්සේ තුල අපි මනස හදාගෙන අපි දේව වචනේ කියවලා ඒක භාවනා කිරීම හරි වැදගත්. Hallelujah. Amen. Hallelujah. Now we all have assignments for our life. අපේ ජීවිතේ හැමෝටම අභියෝග තියෙනවා. අපේ ජීවිතේ assignment සිංහලෙන් assignment ඒ කියන්නේ අභියෝග කිව්වොත් හරියද? අපේ ජීවිතේ කාර්යයන් තියෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයකට දැන් අපි රාජකාරී දෙකත් ඒ කාර්යයන්. ඉතින් මේ කාර්යයන් දේව වචනේ තුල ජය ගැනීමේ අභියෝග අපිට තියෙනවා. But when a person does not carry out his assignment, that's the time all kinds of problems begin. දෙවියන් වහන්සේ අපිට දුන්නා කාර්යය අපිට දීලා තින්නා පොරොන්දු අපි අපේ ජීවිතේ ඉෂ්ට කරන්නේ නැතුව ඉන්නකොට ඔන්න එනවා පටන් ගන්න ප්‍රශ්න එන්න. Hallelujah. Amen. Hallelujah. For example, the assignment of my eyes is to see, and when my eyes don't see, then it causes pain and disturbance in my life. ඔව් දැන් දෙවියන් වහන්සේ මගේ ඇස් දෙක හදලා තියෙනවා. ඔබගේ ඇස් දෙක පොඩ්ඩක් තෝමන හදලා තියෙන්නේ. පේන්න බලන්න. දැන් එතකොට ඔබගේ ඇස් දෙක පේන්නේ නැත්නම් එතන ප්‍රශ්නයක්. එතන වේදනාවක් තියෙනවා. ඔබට පේන්නේ නැහැ ලෝකේ. Is that right? In the same way, God has given my ears an assignment to hear, but when my ears don't perform the assignment, it causes pain in my life. දැන් මගේ කන් ස්වාමීන් වහන්සේ මවලා තියෙන්නේ මේ කනේ මොකද කරන්නේ පේනවනේ. ඔව්. මේ කනෙන් මොකද වෙන්නේ? කනෙන් ඇහෙනවා. දැන් මේ කනෙන් ඇහෙන්නේ නැතුව කිව්වොත් මොකද වෙන්නේ? ලොකු ප්‍රශ්නයක් අපිට එනවා. අපිට ඇහෙන්නේ නැහැ මොකද වෙන්නේ කියන. දැන් මුන්වහන්සේ අන කරලා තියෙන්නේ මේ කනෙන් අපිට ශබ්ද ලබා දෙන්න. In the same way, all of us over here are created by God for an assignment, for a purpose, and when we do not carry out the purpose and assignment that God has for us, then comes pain and pain in our life. දෙවියන් වහන්සේ ස්වර්ගයේ ඉඳලා මංගලේ සැලැස්මක් තබලා තියෙනවා. ඒ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ඔළුව හදාගෙන භාවනා කරන අති වැදගත්. දැන් අපි මේ දෙවියන් වහන්සේ මාළුන් දෙවියන් දින සැලැස්මෙන් පිට පැනපු ගමන් ඔන්න ප්‍රශ්න එනවා, කරදර එනවා, පීඩා එනවා. Now God created Adam and gave him an assignment to look after the Garden of Eden, multiply it, grow it, but he found that Adam was very sad. දැන් මේ දෙවියන් වහන්සේ ආදම්ට දුන්නා මොකද්ද? ගෙනල්ලා මේ ඒදම් උයන දීලා මේක වගා කරලා මේක වර්ධනය කරලා මේකේ අධිකාරී බලය තියාගන්න අවසර දුන්නා ආදම්ට. නමුත් ඔහු ඒ ක්‍රියාකාරකමෙන් ඔහුට දුන්නා ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ නැහැ. ඔහු විනාශ වුණා. Praise God. Hallelujah. And when he was sad, God saw that this sadness can be removed by somebody to whom I can give that assignment, and he created Eve. And when he saw Eve, his sadness was gone. In the same way, our assignment is
that we are a solution or a blessing to someone else. සමහන් පොඩි ඉස්සල කියප එක පොඩි හදන්න තියෙනවා. ඒ කියන්නේ මේ දැන් සියල්ල මවලා ආදම්ට ඒ දැන් දුන්නේ දුන්නම ඒ සියල්ල මේ ආදම් තුන දීදී ආදම් තුන නිකන් කික් එකක් නැහැ, ගැම්මක් නැහැ. ආදම් නිකන් ඔහේ ඉන්නවා වගේ තමයි දෙවෙනස තේරුනේ. ඉතින් එහෙම නිසා දෙවෙනන්සේ ඒවම දුන්නා ආදම්ට. අම්මා දුන්න ගමන් කික් වෙලා මේ ප්‍රබෝධමත් වෙලා ඒවත් එක්ක හොඳ ගමනක් ඒ දනුනේ ගමන් කරමින් තිබුණේ. So when we get up in the morning, we should understand that this world is all flooded with solutions, with assignments. I am a solution to somebody's life. Somebody is a solution to my life. So when we get up in the morning, we should understand that my assignment is that I am a solution to somebody. But if I am not reaching out to somebody, then I have not carried out my assignment. And when I do not carry out my assignment that God has assigned, and I carry out my own desired assignment, there begins problems and pain. දැන් මේ සහෝදරයා කියන්නේ අපි උදේ නැගිට්ටම මොකද කරන්නේ? අපි සාමාන්‍යයෙන් මේ ෆෝන් එක අරගෙන උදේ නැගිට්ට ගමන් කොහොම තමයි යන්නේ. නමුත් මේ සහෝදරයා කියනවා උදේ නැගිට්ට ප්‍රශ්න ගැන බලන්න එපා. අපි පුරුදා දින උදේ නැගිට්ට ප්‍රශ්න අරගන්නේ. නමුත් මේ සහෝදරයා කියනවා මම ඔබ තව පුද්ගලයෙක්ට ඔබේ සමාජිකයෙක්ට උත්තරයක්. ඔබ තුලින් දෙවියන් වහන්සේට සරස්ම වෙන කෙනෙක්ට ප්‍රකාශ වෙන්න ඔබ තුලින්. ඒ නිසා මේ පිළිතුරු මේ ලෝකේ තියෙන බව ඔබෙන් තව කෙනෙක්ට පිළිතුරු තියෙන බව දැනගෙන ප්‍රීති වෙන්න කියලා තමයි මේ සහෝදරයා කියන්නේ. And everybody is a solution to somebody. ඔබ හැම කෙනෙක්ම තව කෙනෙක්ට මේ උපකාරයක් උත්තරයක් වෙන්න ඕන. ඔබ තුලින් ජයග්‍රහණය ඔහුට හෝ ඇයට ලැබෙන්න යනවා. My brother, සහෝදරයා, you are working in an office. ඔබ රාජකාරී කරන රාජකාරී ස්ථානයේ Is your office producing something that is a solution to somebody? ඔබගේ රැකියා ස්ථානයේ යම් කිසි දෙයක් නිෂ්පාදනය කරනවා තව කෙනෙක්ට මේ උදව්වක් උපකාරයක් වෙන්න. So everybody is a solution to somebody. So එම නිසා හැම කෙනෙක්ම තව කෙනෙක්ට උපකාරයක් වෙන්නේ. Let's say you got a big project අපි කියමු ඔබට ලොකු ව්‍යාපෘතියක් තියෙනවා. and you want a particular fabric. ඔබට යම් කිසි material fabric Okay, and if that fabric you don't get, your project will go for a toss. ඔබට අවශ්‍ය ද්‍රව්‍ය ලැබුණ නැත්නම් ඒ ව්‍යාපෘතිය ඔබකින් You are searching all over Colombo, but you are not getting it. ඔබ මුළු කොළඹ පීරලා ඒ අමුද්‍රව්‍ය හොයනවා නමුත් ඔබට හම්බෙන්නේ නැහැ. Then you go to the Google to just search for some suppliers. ඔය ඊට පස්සේ ඔබ ඉන්ටර්නෙට් එකේ Google එකේ ගාවට ගිහලා මොකක් හරි හොයන්න පටන් ගන්නවා. And there somewhere in Kandy, in one remote place, there is a person who can supply you the fabric. අම්මෝ අන්තිමට නුවර ගිහලා කොහෙ අස්සක යාන්තම් මෙන්න මේ අමුද්‍රව්‍ය තියෙන බව අපි හොයාගන්න යනවා. When he supplies you the fabric, isn't your whole project going to be safe now? දැන් එතකොට ඔහුගේ මේ අමුද්‍රව්‍ය ඔබට ලැබුණම ඔබගේ ව්‍යාපෘතිය ආරක්ෂා වෙනවද නැද්ද? Just think, you are a very hard working person, everything is right, but if he doesn't supply you the fabric, your project is a failure. ඔබ ඉතා විශිෂ්ට ගණේ සේවකයෙක් ඔබගේ ව්‍යාපෘතිය ඔබ නිසා සඵල වෙන්න නමුත් ඒ ව්‍යාපෘතිය සාර්ථක වෙන්න අවශ්‍ය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය අර සහෝදරයා නුවරින් දුන්නේ නැත්නම් විනාශය වෙන්නේ. So God has created us, and we are born again, and we have the Spirit of God in us, and therefore we are always a solution to the kingdom of those who are in the kingdom of darkness, to bring them out of the darkness into the marvelous light. දැන් අපි නැවත ඉපදුනා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්ත දරුවන් හැටියට මේ ස්ථානයේ ඉන්නකොට යක්ෂ අන්ධකාර බලවේගවල සත්‍ය නොදැන ඉන්න සෙනගට පිළිතුරක් හැටියට තමයි මේ ඔබ පොළොවේ ඉන්නේ. ඔබව අන්ධකාරයේ සිටින සෙනග ඔබව දැකලා ඔබගෙන් පිළිතුරක්, ඔබගෙන් උපකාරයක්, ඔබගෙන් ආදරය ලබාගෙන බලාගෙන ඉන්නවා. So do we see ourselves as a solution to somebody, or are we always looking out for somebody to be a solution to me? ඔබගේ නෑදෑයන් හිත විදුරන්න පවුලේ නෝනට මාත්‍ර බකත් දාගෙන ඉන්නේ එහෙම නැත්නම් ඔබ උත්තරයක් හැටියට ඔබ ඉන්නේ ඔබේ ජීවිතේ. The problem begins is when you are always on the lookout, can somebody be a blessing to me? අපි හැමතිස්සෙම අනේ මට මෙයාගෙන් ආශිර්වාද ගන්න පුළුවන්ද? අරයාගෙන් ආශිර්වාද ගන්න පුළුවන්ද? මට කවුද පිළිදෙන්නේ කියලා මම උපකාරයක් වෙන්න නැතුව මට ආශිර්වාද ගන්න තත්ත්වයට මං ගිහිල්ලා තියෙනවා. Hallelujah. Let's take some examples of some people, okay? අපි ජීවිතේ උදාහරණ ගන්න යමු. Let's take the life of Moses. අපි මෝසස්ගේ ජීවිත කතාව පොඩ්ඩක් බලමු. Was he
adopted by Pharaoh's daughter. මේ අපි මේ පාරාවගේ දුව විසින් හදා ගන්න ගත්තා වූ දරුවෙක් නෙමෙයිද? So when he was adopted by Pharaoh's daughter, and one day he came to know that he is not an Egyptian but he is a Hebrew, what was his reaction? ඔව් රජමාලිගාවේ හැදෙන්න පටන් ගත්තත් ඔහු දවසක දැනගන්න යනවා ඔහු රජමාලිගාවට ආයත් නැති වෙනත් අන්‍ය ජාතිකයෙක් කියලා දැනගන්න යනවා. Did he say, I will continue as an Egyptian, or I will change my identity of a Hebrew? මගේ සත්‍යයට මම ඉන්න හෙබ්‍රෙව්වෙක් වෙන්න ඉන්නද එහෙම නැත්නම් මේ පාරාවගේ රජබලන්ගේ දරුවෙක් හැටියට ඉන්නද මෝසෙස් තීරණය කරේ? Which one? මොකක්ද තීරණය කරේ? He loved his people so much that he was ready to change his identity. The moment he changes his identity from the prince who has all the servants, all the facilities in the palace, it is all going to be taken away, and the very next moment he will be a slave in Egypt. ඔහුගේ හෙබ්‍රෙව් ජාතියට ඉතා ආදරය කරා. එම නිසා ඔහුගේ ඒ රජ පැලැන්තිය ඒ ඔහුගේ රජකමේ ඒ ජීවිතය මේ සුපිරි ජීවිතය අතහැරලා ඔහුව ඔහුගේ හෙබ්‍රෙව් මේ පිළිගත්තන් පස්සේ ඔහුගේ සියල්ල ඔහුට අයින් වුණා. ඔහුව රජ පලම්පනාව ඉඳලා මේ 16 ක නැත්නම් මේ 16 ක තත්ත්වයට ඔහු පත් වුණා. Praise the Lord. How many of us would have taken that decision to forfeit the palace, and because I love my people, I choose to be a Hebrew, and the next moment your identity has changed from a prince to a slave? How many people do you think would have taken that as a choice? මේ දාස ගඳ ගහන ඒ හිරමුණ ජීවිතයකට එන්න කී දෙනෙක් කැමති වේද? You would have done? I am not talking about the external outlook. I am talking about, would we do that? අපි කී දෙනෙක් එහෙම කරයිද? And that is what God wants to teach us. Love is a clue to your assignment. අපේ උන්වහන්සේ අපිට එකක් උගන්වනවා. ඔබගෙන් ගලන දේව ප්‍රේමය ගොඩක් දෙනෙක්ගේ ප්‍රශ්නවල පිළිතුරක් වෙන්න යනවා. When there is love, even if there is a pain, love overcomes pain, overlooks pain, but still continues with an assignment. ප්‍රේමය තුලින් ප්‍රශ්න කොච්චර විශාල වුණත් ප්‍රශ්නේ ඔබගේ ඔළුවට වඩා ප්‍රශ්නේ ලොකු වුණත් ප්‍රේමය ඊට විශාලයි. එම නිසා එම වේදනාව එම ශෝකය මැඩලන්න ඔබ තුලින් ගලන ප්‍රේමයට පුළුවන්. God saw that Moses had extreme love for his people. දෙවියන්වහන්සේ දැක්කා මෝසෙස් තුල ඒ හෙබ්‍රෙව් ජාතියට තියෙනා ප්‍රේමය ඔහු තුලින් ගලනා ප්‍රේමය දෙවියන්වහන්සේ දැක්කා. And that's why when an Egyptian was beating a Hebrew, Moses went and stopped the fight and began to fight against an Egyptian and killed him. දැන් ඊජිප්තු ජාතිකයෙක් හෙබ්‍රෙව් ජාතිකයෙක්ට දාගෙන ගහගෙන යනකොට මේ මෝසෙස් ඒක දැකලා ඔහුට වාවන්න නැතුව ඔහුගේ ජාතිකයෙක් ගුටි කනවා දැකලා ඒක මැද්දට පැනලා ඒ ඊජිප්තු ජාතිකයා මරලා ඔහුගේ ජාතිකයා බේර ගන්නවා. The love was genuine. ප්‍රේමය ප්‍රේමය Satya. ප්‍රේමය සත්‍යයි. Praise God. Praise God. Hallelujah. Hallelujah. But the method of carrying out that assignment was not right. Then අපි අපේ ප්‍රේමය ලෝකෙට බෙදෙන විදිහේ ක්‍රමවේදය එතන වෙනසක් තිබ්බා. මේ වැරදි තත්ත්වයක් තිබ්බා ඒ ක්‍රමවේදය. And that's why Moses wanted to save his people, and he tried his own method to fulfill the assignment. Come again? Moses loved his people, and to fulfill that assignment, he carried out his own method, and that became a problem. දෙවියන් වහන්සේ තුල හෙබ්‍රෙව් ජාතිකයන්ට දෙවියන් වහන්සේගේ සැලැස්ම ඔහු දැනගෙන හිටියා. නමුත් ඔහු ඒ ප්‍රශ්නේ විසඳන්න ගියේ මෝසෙස්ට හිතිච්ච විදිහට. නතුව ස්වාමීන් වහන්සේ ඕන විදිහට නෙමෙයි. That is why he murdered the person, and he got into problem, and he had to run from Egypt. දැන් එම නිසා තමයි ඔහු ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා
ඔහු ඊජිප්තුවෙන් පැනලා යන තත්ත්වයට මෝසෙස් එන්න උනේ ඔහුගේ සිතුවිලි වලින් කරා වූ වැරදි ක්‍රියාකාරකම් නිසා. So when he ran away, God saved him even in the desert, even though he was not trained to survive in the desert. But God was with Moses. He saw that he crossed the desert. හරි ඔහු රජසප දරුවෙක් හැටියට ළමයෙක් හැටියට පුරුෂයෙක් හැටියට කාන්තාර ජීවිත ඔහුට පුරුදු නැහැ. නමුත් දෙවියන් වහන්සේ ඔහුට තිබ්බ ප්‍රේමයෙන් නිසා ඒ කාන්තාර ගමනේදී ඔහුව දෙවියන් වහන්සේ බේරුවා. Hallelujah. 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 Now when he crossed the desert, he saw some girls drawing water, and there were some men who were troubling them. අන්න ඔන්න මොසෙස් ඔන්න කාන්තාරනට ලස්සන ලාලනාවලියක් හොඳට ලක්ස් ගාලා නානවා දැකලා ඒත් එක මිනිසුත් දැක්ක එතන ඒ ස්ථානේ ඉන්නවා. Now there was no need for him to go in for a fight. දැන් එතන ඔහුට ගිහිල්ලා මේ කොකක් දාගන්න නැත්නම් ෆයිට් කරන්න රණ්ඩු කරන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. Again, Moses' attitude of loving the innocent. He gets into the fight, beats up those people, and saves those girls. ඒ අර ඒ කාන්තාවන්ට වෙන්න ගිය ඒ පුරුෂයන්ගෙන් වෙන්න ගිය හිරිහැර මොසෙස් දැකලා මොසෙස් ඒ මැදට පැනලා ඒ කාන්තාවන්ව බේර ගන්නවා ඒ පුරුෂයන්ගෙන්. And that's how he gets connected to Jethro, because those girls were Jethro's daughters. ජෙත්‍රෝ කියන පුද්ගලයාත් එක්ක සම්බන්ධකම මේ මොසෙස් ඇති වෙන්නේ ඒ කාන්තාවන්ව ඒ අවස්ථාවෙන් බේරා ගැනීම නිසා. Now Jethro, looking at him, offers him a job. ජෙත්‍රෝ මොසෙස් දැකලා ඔහුට මේ දෙනවා රැකියාව. Hallelujah. Hallelujah. And what kind of job he gives him? දැන් මොනවද රස්සාවද මොසෙස්ට ජෙත්‍රෝ දුන්නේ? To look after the sheep. බැටළුව බලා ගන්න දුන්නේ. Come on, Moses has got a princely outfit. රාජකීය ස්වරූපයක් තියෙන මොසෙස් Come on, he has got rings on his fingers. ඇඟිලි 10ට මුදු දාලා රාජකීය මුදු. But yet, a job offered to him is that to look after the sheep. හැබැයි යාට හම්බුනේ රාජකීය මුදු දාලා බැටළුව බලා ගන්න. Hallelujah. Hallelujah. How many of us would have taken that job? කී දෙනෙක් අපේ කට්ටිය මෙතනින් මේ වැඩේ කරන්න පුළුවන් මේ ලෑස්තිද? We would have told Jethro, come back to your senses. You know what? I can buy you and all the sheep with one ring. මේ අයිසේ මේ දැන් මේ මොසෙස් කියයි මේ ජෙත්‍රෝට අයිසේ මට මේ එක මුද්දක් වික්කොත් එම ඔක්කොන් තමයි බැටළුවන්ට කන්න දෙන්න මේ මුද්දේ මට ඕගොල්ලන්ට මේ කන්න කොන්න දෙන්න පුළුවන් කියලා කියන තත්ත්වයක් මොසෙස් තිබුණා. How many of you like to see the picture of a sheep? කී දෙනෙක් කැමතිද බැටළුවගේ පින්තූර දකින්න? Snow white, so beautiful. හරි හිමමේ සුදු හරි ලස්සනයි. But has anybody ever seen a real sheep? හැබැයි ඔබ ඔරිජිනල් මේ බැටළුවක දැකලා තියෙනවද? From a distance it smells of shit. මේ කඳ ගහනවා මේ ළඟ හිටියොත් එම මේ ගොඩක් දුගර හමන සතෙක්. Hallelujah. Hallelujah. So what was Moses' job now? දැන් මොකද මොසෙස්ගේ රැකියාව? Look after the sheep and clean their shit. මේ ගඳ ගහන මේ බැටළුව බලා ගන්න නිසා ඔහුගේ අසුචි නැත්තම් ඒ ඔක්කොම කැතයින් කරන එක තමයි මේ මොසෙස්ගේ රාජකාරිය. Hallelujah. 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 Would anybody want an assignment like that? කී දෙනෙක් ඒ වගේ දේව කැමැත්තක් ඔබේ ජීවිතේ තිබුණොත් එම ඒක බාර ගන්න කැමතිද? There are many people that God put in our life. They are Jethros who give us jobs to kill the shit, to clean the shit. ඔව් අපිට අපේ ජීවිතවල ජෙත්‍රෝ වගේ කට්ටිය මේ අනිත් කට්ටියගේ කැතකුණු අදින්න ඒ කඳ ගහන තැන්වල වැඩ කරන තත්ත්වයට ඔබ පත් කරන්න ජෙත්‍රෝල මේ අද ලෝකෙත් ඉන්නවා. But without Jethro coming into Moses' life, Moses cannot fulfill his assignment. ජෙත්‍රෝ චරිතය මෝසෙස්ගේ ජීවිතයට සම්බන්ධ නොවුණා නම් දෙවියන් වහන්සේගේ සැලැස්ම ඔහුගේ ජීවිතය තුළ ඉෂ්ට වෙන්නේ නැහැ. Because under the Jethro's command, who has been born in the desert, lived in the desert, and a very expert man to survive in the desert, Moses has to learn under Jethro how to be successful in the desert. ඔහු ජෙත්‍රෝ කියන්නේ කාන්තාර ජීවිතයේ සුපිරි වැඩකරුවෙක්. ඔහු ඒ කාන්තාර ජීවිතේ ජීවත් වෙලා එහි කොහොමද ජීවත් වෙන්නේ කම්කටොළු මැද ගුණාට මැද වැඩි ගුණාට මැද ජීවත් වෙන්න කොහොමද කියලා ඉතා දක්ෂ ලෙස දන්න පුද්ගලයෙක්. එම නිසා මොසෙස් කාන්තාරට ආපු නිසා ජෙත්‍රෝගෙන් ගොඩක් දේවල් ඔහුට ඉගෙන ගන්න තිබුණා. Is it going to be uncomfortable? Surely. මොසෙස්ට ඒක අපහසුතාවයක් දැනෙන්න ඇත්ත නැත්te අනිවාර්යයෙන් දැනෙන්නේ නැති. Will Moses remember his Egypt palace? Surely. දැන් මේ කාන්තාරේ කට්ට කනකොට ඒ රජසැප මතක් වෙන්නේ නැතුව ඇත්ත අනිවාර්යයෙන් මතක් වෙන්නේ නැති. But was it a season of wilderness in Moses' life? ඔහුගේ ජීවිතේ කම්කටොළු වලින් පිරුණා
වුණා වූ ඒ පාළු කරේ ගත කරා වූ ජීවිතයක් තමයි මේ දැන් Had God forsaken him? දෙවියන් වහන්සේ ඌ අමතක කරලා තියෙන්නේ. Had God forgotten him? ඔව් දෙවියන් වහන්සේ ඌ අමතක කරලා තියෙන්නේ. Had was God punishing him? දැන් දෙවියන් වහන්සේ ඌට දඬුවම් දෙමින් හිටියේ. Or was God preparing him? එහෙම නැත්නම් දෙවියන් වහන්සේ මෝසෙස්ව සකස් කරමින්ද හිටියේ. For an assignment, God was preparing Moses. දෙවියන් වහන්සේ දේව කැමැත්ත තුල මෝසෙස්ව සකස් කරමින් තමයි ඉන්නේ. Moses was expert in the palace. මේ රජගෙදර ඔහු ඉතා රණශූරයෙක් ඉතා සුපිරි වැඩ කරුවෙක්. Moses was expert in the battlefield. ඔහු සටන් බිමේ ඉතා හොඳ රණශූරයෙක්. But Moses had zero experience of the desert. හැබැයි කාන්තාරේ ජීවිතය ගැන කාන්තාර අභියෝග ගැන ඔහු මුකුත් දන්නේ නැහැ. He loved his people. ඔහු කැමති ඔහුගේ සෙනගට. He wanted his people to be saved. ඔහු කැමති මේ හේබ්‍රු ජාතිකයන් මේ බේර එළියට එනවට. He had an assignment, ඔහුට තිබ්බා දේව කැමැත්තක් දේව සැලැස්මක්. but he had his own human wisdom trying to fulfill it. හැබැයි ඔහු ඒ දේව කැමැත්ත ඔහුගේ විදියට කරන්න තමයි ඔහුගේ හිතේ තිබුණේ. But God, on the other side, looking at his love, was preparing him for the same assignment, but not with his ability, but with God's ability, where Moses had now to fellowship with God when he was with the sheep. දැන් බැටළු බලන් හිටිය මෝසෙස් දෙවියන් වහන්සේ ඔහු දිහා බලන් හිටලා ඒ මෝසෙස් කරන්න ඔහුගේ කැමැත්තෙන් කරන්න ගියා වූ ඒ ක්‍රියාව දේව සැලැස්ම ඔහුගේ කරගෙන කරන්න කියප එක දෙවියන් වහන්සේ වෙනස් කරලා මෝසෙස්ව පාවිච්චි කරලා දෙවියන් වහන්සේට ඕන විදියට ඒ කාර්යය ඔහුගේ ජීවිතේ කරන්න දෙවියන් වහන්සේ ක්‍රියා කරා. In the desert experience, it looks like God has abandoned you. දැන් මේ කාන්තාර අතර හිටියා මෝසෙස්ට තේරෙන්නේ මෝසෙස්ව දෙවියන් වහන්සේ අතහැරලා වගේ. It causes lots and lots of pain, uncomfort, everybody pointing finger to you. It looks like, God, you have forgotten me. But God is saying, listen, I have seen your love, and that love, I'm going to use it for a big assignment that I have for you. Don't you worry, it is only now a season of preparation. දැන් දෙවියන් වහන්සේ මෝසෙස් හිතනවා දෙවියන් වහන්සේ මේ කම්කටොළු මේ කාන්තාර ගමනේ මම අතහැරලා තියෙන්නේ මම තනි වෙලා මට කවුරුත් නැහැ. නමුත් දෙවියන් වහන්සේ කියනවා ශක්තිමත් වෙන්න මෝසෙස් මම නුඹව සකස් කරනවා මේ නුඹට මේ දේව සැලැස්ම නුඹේ ජීවිතේ කරන්න මම නුඹව සකස් කරමින් ඉන්නේ. ශක්තිමත් වෙන්න ධෛර්යමත් වෙන්න අතරින්න එපා කියන එක තමයි දෙවියන් වහන්සේ මෝසෙස්ට කියමින් ඉන්නේ. Do you know what is success? ඔබ දන්න සාර්ථකත්වය කියන්නේ මොකක්ද කියලා? Success is nothing but preparation plus an opportunity is success. සාර්ථකත්වය කියන්නේ opportunity and Preparation plus opportunity is success. සූදානමයි අවස්ථාවයි හරියට පාවිච්චි කිරීම තමයි සාර්ථකත්වය පැමිණෙන්නේ. When God prepares us, He begins to teach us His instructions, His ways, His laws. දෙවියන් වහන්සේ අපිව සකස් කරද්දී අපි උන්වහන්සේගේ වචන, උන්වහන්සේගේ බයිබල්, උන්වහන්සේගේ පොරොන්දු, උන්වහන්සේගේ කැමැත්ත අපිට උගන්වන්න පටන් ගන්නවා. And then He gives us opportunities to put them into practice. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අපිට අවස්ථාවක් දෙනවා ඒ උන්වහන්සේ අපිව ට්‍රේන් කරලා පුරුදු කරපු දේවල් අපේ ජීවිතේ පුරුදු මේ ඇප්ලයි කරන්න අදාළ කරන අවස්ථාවක් දෙනවා. That is why before the breakthrough can come, before the reward can come, before the promotion can come, there's always going to be a war. There's always going to be a test. And in this test will be a decision taken. All that was the training and the preparation that you went through in the day of test, which way did you respond? If you responded God's way, the test is over, the battle is over, and it is won. But if you don't operate God's way, now you have extended the battle for another season. මේ සහෝදරයා මේ හොඳ පයින්ට් එකේ මේ කෑල්ල හොඳ දාගන්න. ඔබේ ජීවිතේ ස්වාමීන් වහන්සේ ඔබගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඔබට උගන්වනවා. ප්‍රේම කරන්න, මිනි නොබරන්න, අන් අයට ප්‍රේම කරන්න කියලා ඒ උගන්වනකොට ඒ ඔබ ඉගෙන ගන්න දේවල් දැන් ඔබට ස්වාමීන් වහන්සේ අවස්ථාවක් දෙනවා. ඒව ප්‍රොජෙක්ට් ගන්න. දැන් ඔබට අවස්ථාවක් දෙනකොට සමහරවිට ඔබ වෛර කරන කෙනෙක් ඔබේ ජීවිතේ හෙට දවසේ ඉස්සරහට එනකොට දැන් ඔබ ඊයේ ඉගෙන ගත්තා ප්‍රේම කරන්න. නමුත් දැන් ඒ වෛරකාරයට ඔබ ප්‍රේම කරන්න ඔබ කට ඇරෙන්නේ නැත්තම් ඔබේ ටෙස්ට් එකෙන් පරදින්න යනවා. ඔබ ඔබගේ ජීවිතේ ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්න නැතුව ඒක අහිමි කරගන්න යනවා. ඉතින් මේ සහෝදරයා කියන්නේ ඔබට මේ දේව වචනය තුළ උගන්වන කාරණා ඔබගේ ජීවිතේ අදාළ කරගෙන ඒක ක්‍රියාවට නැංවීම තමයි ඔබගේ ජයග්‍රහණය කරා යන්න තියෙන ප්‍රධාන මාර්ගය. Hallelujah.
Hallelujah. Hallelujah. Many a times, if we would have been in Moses' life, we would have said, God, I'm so alone, I'm so lonely. ගොඩක් අවස්ථාවල මම මෝසෙස් නම් මම ස්වාමීන් වහන්සේගේ මේ පාළුකලේ අපේ ජීවිතේ පරාජය ස්ථානවල ඉන්නකොට අනේ ස්වාමීනි මට බෑ මම තනි වෙලා මම නැති වෙලා මට කරගියකට දෙන්නේ නැහැ කියලා මම කියයි. Surely Moses was alone in the desert with the sheep. ඇත්තටම මෝසෙස් කාන්තාරේ බැටළුවන් සමග තනියම තමයි හිටියේ. But surely he was not lonely. හැබැයි ඔහු ඇත්තටම ඔහු තනියම නෙමෙයි හිටියේ. Why was he not lonely? ඇයි ඔහු තනියම නැතුව හිටියේ? Because he always fellowshiped with God. හැබැයි මොකද ඒක හේතුව ඔහු හැමතිස්සෙම දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය තබාගෙන හිටියේ. There can be a people in the whole family. There can be people in the There can be a person in the family. ඔබගේ පවුලේ කවුරු සමාජිකයෙක් ඉන්න පුළුවන්. That person is surrounded with people. ඒ සමාජිකයා වටේ සෙනග ඉන්න පුළුවන්. පවුලේ සමාජිකයෙක් ඉන්න පුළුවන්. The person is not alone, ඒ සමාජිකයා තනියම නෙමෙයි ඉන්නේ. but the person can be lonely. හැබැයි ඔහු සියලු ගොඩාක් දෙනෙක් අතරේ ඔහු තනි වෙලා අසරණලා ඉන්න පුළුවන්. Hallelujah. 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 Moses was never lonely. He had fellowship with God. දැන් මේක තේරුම් ගන්න දැන් මේ සහෝදරයා කියන ප්‍රශ්නේ හරි මේ දේ හරි වැදගත්. ඔබ දැන් අපි මේ ඇතුලේ අපි කට්ටියක් එක්ක ඉන්නේ. නමුත් මේ කට්ටිය ඇතුලේද මම තනි වෙලා වගේ නැත්තම් මම අසරණයි මම මට කවුරුත් නැහැ කියන සිතුවිලි එන්න පුළුවන්. අපි ඇත්තටම අපේ වටේ කට්ටිය නමුත් මම තනි වෙලා මම පරාජිතයෙක් කියන මානසිකත්වය යක්ෂයාට දාලා දෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මේ සහෝදරයා කියනවා එහෙම තත්වයක ඉන්න එපා. මෝසෙස් එහෙම හිටියේ නැහැ. මෝසෙස් හැමතිස්සෙම දෙවියන්සේක සම්බන්ධතාවය තබාගෙන හිටිය කියලා තමයි සහෝදරයා කියන්නේ. When we have fellowship with God, He gives us and shows us the path and the instruction that we need to follow His way. දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය තියන් ඉන්නකොට දෙවියන් වහන්සේ කියනවා මේ පාරෙන් යන්න මෙතනින් හැරෙන්න අරයව හම්බෙයි මේ දේ කරන්න දෙවියන් වහන්සේ ඔබට යන මාර්ගය පෙන්වන්න යනවා ඒ සම්බන්ධතාවය තියන් ඉන්නකොට. Hallelujah. 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 So do we all have assignments? අපේ ජීවිතේ අභියෝග ප්‍රශ්න තියෙනවද? And many a times it so happens that, people say, it's been years, brother, years. I've not seen any breakthrough come into my life. මගේ ජීවිතේ ප්‍රශ්න හැබැයි කිසිම ප්‍රශ්නයකට අද වෙනකොට තාම පිළිතුරක් නැහැ සහෝදරයා මම පරාජිතෙක් සහෝදරයා කියන මානසිකත්වය මට තියෙනවා. I've been going to church every day. හැමදාම පල්ලි යනවා. Every Bible study I'm there. හැම බයිබල් අධ්‍යයනයකම මම ඉන්නවා. Every charismatic meeting I'm there. හැම ආත්මික වැඩසටහනකම මම ඉන්නවා. When people are being prayed over, I'm there. මේ මිනිසුන් මත යාඥා කරද්දී මම ඒතර ස්ථානයේ ඉන්නවා. So much of prophecy has come upon my life. දිවසකී ලක්ෂ ගණනක් මට ඇවිල්ලා තියෙනවා. But my season has not changed. It is like a chewing gum, problems after problems in my life. මම ප්‍රශ්න කකා chewing gum එකක හප ඉන්නවා. නමුත් විසඳුමක් ලැබිලා නැහැ මට තාම. In nature, seasons change according to the months. මේ අපේ ස්වභාව ධර්මයේ මේ seasons change මේ ඍතු වෙනස් වෙනවා. ඒ මාසත් එක්ක ඍතු වෙනස් වෙනවා. But in our real life, seasons of our life don't change based on months. They change based on our obedience, based on our following God's instructions. දැන් මේ ස්වභාව ධර්මයේ මාස්පතා ඒ යන ඒ ඍතු වලට වෙනස් වුණාට අපේ ජීවිතේ එහෙම ඍතු නැහැ. අපේ ජීවිතේ එහෙම වෙනස්කම් වෙන්නේ නැහැ මාස්පතා. අපේ ජීවිතේ වෙනස්කම් වෙන්නේ දෙවියන් වහන්සේගේ වචනේ අහුම්කම් දීමේ දෙවියන් වහන්සේ වචන සමග සිටීමේ ඒවා ක්‍රියාත්මක නැංවීම තුළ අපේ ජීවිතේ වෙනස්කම් වෙන්න පටන් ගන්නවා. So when you come to God and you say, God, I want a miracle, I want a healing, I want a blessing, the first thing you say, are you ready to follow my instructions? දැන් මේ මම ස්වාමීන් වහන්සේට කියනවා ස්වාමීනි මට ආශිර්වාද කරන්න මට ප්‍රේම කරන්න මට ඔබ වහන්සේගේ ප්‍රේමය කැමැත්ත මට මගේ ජීවිතේ සුවය ඕන කියලා කියනවා. නමුත් දෙවියන් වහන්සේට මගේ ප්‍රශ්නයක් අහනවා. ඔයා ලෑස්තිද මම මේ බයිබලයේ කියලා තියෙන පොරොන්දු මේ අවවාද පිළිපදින්න කියලා. So the more a person follows instructions, the quicker his seasons change. Follows the instruction of God, the quicker his season changes. දැන් ඔබගේ ප්‍රශ්න වලට පිළිතුරු ඉක්මනට ලැබෙන්න යනවා. ඔබ මේ බයිබලයේ වචන කියවලා මෙනෙහි කරලා ඒක ප්‍රකාශ කිරීම තුළින් ඔබගේ ප්‍රශ්න පට ගාලා විසඳන්න පටන් ගන්නවා. Hallelujah. Hallelujah.
So when we come for a meeting, do we come with this intention, God, you're going to talk to me something that I am not doing? And when you give those instructions, Lord, from today I make it a point to follow your instructions. A person who has got that kind of an attitude will surely be able to pass the test. And when a person passes the test, the reward cannot be stopped. හරි දැන් මේක හරි වැදගත් ප්‍රශ්නයක් මෙයාගේ මේ සහෝදරයා කියන්නේ මේ සහෝදරයා කියනවා ඔබ දේවස්ථානට ඇවිල්ලා ස්වාමීනි මට පිහිට වෙන්න කියලා කියනකොට අපි ඒ පිහිට වෙන්න කියලා කියනවත් එක්කම අපි දෙවියන් වහන්සේගේ ඒ සැලැස්මට කීකුරු වෙනවා නම් ඒ දේව වචනේ සැලැස්මට කීකුරු වෙනවා නම් හරි ඉක්මනට අපේ ජීවිතේ ප්‍රශ්න ඉවර වෙලා ඔබගේ ජීවිතේ පරාජිත ස්වරූපයෙන් ජයග්‍රහී ස්වරූපයෙන් ඔබපත් වෙනවා හලෙලූයා මේ කියන කතාව තේරුම් ගන්න ඔබව ස්වාමීන් වහන්සේ ඔබ ඇත්තටම අවංක වෙනවා නම් මට ස්වාමීන් උගන්වන්න කියලා එනකොට හෙට දවසේ ඔබට එන්න දින අභියෝගය ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම ජයග්‍රහණය කරන්න කියලා කියනවා. එතකොට ඔබට ඒ කියන විදිහට කියොත් එහෙම ජය නියතයි. හෙට දවසේ ඔබට ජය එනවා. පරාජය පිටත් වෙලා ජයග්‍රහණ ඔබේ ජීවිතේ එනවා. හලෙලූයා. ආමෙන්. So did Moses follow God's instructions? මෝසෙස් දෙවියන් වහන්සේගේ මේ අනුශාසන අවවාද පිළිගත්තද නැද්ද? When he was well prepared to survive in the desert, well prepared to depend on God, God now told him, it's time for you to go back to Egypt and face Pharaoh. දැන් මෝසෙස් කාන්තාරේ තනි වෙලා බැටළු බල ඉන්නකොට ඒ කාන්තාර ජීවිතේට හොඳට පුරුදු වුණා. ඒ කටුක ජීවිතේට හොඳට පුරුදු වුණා. දැන් එතකොට ඒ කටුක ජීවිතේට පුරුදු වෙලා මොකද්ද මෝසෙස් කරේ? දෙවියන්වහන්සේ දැක්කා මෝසෙස් හොඳට ට්‍රේන් වුණාන් පස්සේ දෙවියන්වහන්සේ කිව්වා right දැන් ඔබගේ මාගේ සැලැස්ම කරන්න ඔබ සුදුසුයි කියන එක දෙවියන්වහන්සේ කිව්වා. Was Moses able to bring these people out of Egypt? දැන් මෝසෙස්ට ඒ ඊජිප්තුවෙන් ඒ සෙනගව ගේන්න පුළුවන් වුණාද? Was his desire fulfilled? මෝසෙස්ගේ ඒ සිතේ තිබිච්ච ඒ ආසාව ඉෂ්ට වුණාද? His desire was fulfilled, but with an army or with the hand of God? ඔහුගේ ඒ ආසාව ඉෂ්ට වුණේ මේ මුළු හමුදාවක් එක්කද එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ හස්තයත් එක්කද? මොකක්ද එක්කද? හමුදාවත් එක්කද ජයග්‍රහණය කරේ නැත්නම් දෙවියන් වහන්සේගේ හස්තයත් එක්කද? So also we love many things. ඉතින් ඒ වගේ අපිත් ආසයි ගොඩක් දේවල් වලට. We want them to be fulfilled. ඒවා අපේ ජීවිතවල ඉෂ්ට වෙනවා දකින්න අපි කැමතියි. But are we trying to fulfill it with our strength, or are we trying to fulfill it with the hand of God? දැන් අපි අපේ ජීවිතවල දේවල් සුවය වෙන්න පුළුවන්, අපේ ප්‍රශ්න විසඳුම් වෙන්න පුළුවන්, සමාදානය වෙන්න පුළුවන්. ඒවා විසඳිය යුතුයි. දැන් කී දෙනෙක් ක්ලාස් Are we ready to fulfill that assignment with our strength or through the hand of God? දැන් මේ ප්‍රශ්න වලට විසඳුම් අපි අපේ ශක්තියෙන් විසඳන්නේ නැහැ නැත්නම් දෙවියන් වහන්සේගේ හස්තය දෙවියන් වහන්සේ කියන දේ බලලා ඒ අනුව ක්‍රියා කරලා විසඳන්නද අපි සූදානම්. Hallelujah. Hallelujah. It was his love for people that Moses discovered God's assignment for his life. It was his love for the people that God showed him his assignment, where his love was able to bring the people out of Egypt. Oh, දැන් ඒ මෝසෙස් ඒ සෙනගට තිබුණා වූ ආදරය තමයි දෙවියන් වහන්සේ ක්‍රියාවරණන් වල ඒ සෙනගව මිද මුදවල ගේන්න ඒ හැමදේම කරන්න හම්බුනේ මෝසෙස් තුල සෙනගට තිබුණා ආදරය නිසා. Hallelujah. Let's take another example, Abraham. අපි පොඩි තව උදාහරණයක් ආබ්‍රහම්. What did he love? ඔහු ආබ්‍රහම් රට කැමති උනේ. What was Abraham's love? ආබ්‍රහම්ගේ ආදරය මොන වගේ ආදරයද? Abraham always loved peace. ආබ්‍රහම් හරි කැමති වුණා මේ සමාදානයට කැමති වුණා. He did not like to fight, but always united and peace. ඔහු හැමතිස්සම එක අන්‍යෝන්‍ය සහභාගීකමෙන් එකට එකතු වෙලා ඉන්න තමයි මේ ආබ්‍රහම් කැමති වුණේ. And that's why when God told him, come on, leave your father's house and come out of your father's house alone. But he looked at his nephew and he took his nephew Lot along with him. ඔව් ඉතින් ඒ සමාදානෙ තියාගෙන ඉන්න නිසා දැන් දෙවියන් වහන්සේ කිව්වම ආබ්‍රහම් වරෙන් ඔබගේ පියාගේ මාගේ අයින් කියලා වරෙන් කියලා කිව්වම ඔහු මේ ඊට පස්සේ මේ ඒ අර සමාදානෙ තියාගෙන සහ ඒ අර ඒ තරහ වෙන කැමති නැති නිසා ලොත්තත් එක්කගෙන ආවා. Hallelujah. Hallelujah. So when God blessed Abraham, did God bless Lot as well?
ඉතින් දෙවියන් වහන්සේ මෝසෙස්ට ආශිර්වාද කරාම Abraham. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ආශිර්වාද කරාම ඒ ආශිර්වාදය ලොත්ට ගියාද නැද්ද? Yes. As they began to grow, was there a fight between the servants of Lot and the servants of Abraham? දැන් එතකොට ඔවුන්ගේ ආශිර්වාද වැඩි වුණාම ආබ්‍රහම්ගේ සේවකයෝයි ලොත්ගේ සේවකයෝ අතර ලොකු ආශිර්වාද වැඩි වීම නිසා ඝට්ටනයක් ආවා. Now, did God bless Abraham? Yes. Did God bless Lot, or did God bless Lot because of Abraham? දැන් දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ආශිර්වාද කරා. ඔව්. දැන් දෙවියන් වහන්සේ ලොත්ට ආශිර්වාද කරේ ලොත් නිසාද නැත්නම් ආබ්‍රහම් නිසා ලොත් ආශිර්වාද කරා? මොකද කරේ? දෙවියන් වහන්සේ ලොත්ට ආශිර්වාද කරේ නැත්නම් ආබ්‍රහම්ට දුන්නා ආශිර්වාදය නිසා ආශිර්වාද කරපු නිසා ලොත්ට ආශිර්වාද කරා? Because of Abraham. So, ආබ්‍රහම් නිසා තමයි ආශිර්වාදය ලොත්ට ආවේ. so who was in charge, Lot or Abraham? දැන් ඒ නිසා මේ ආශිර්වාදයේ මූලිකයා වුණේ කවුද? ආබ්‍රහම්. So, when there is a division of property, who has the first right, Abraham or Lot? දැන් එතකොට මේ ඉඩම් ගැන ප්‍රශ්නයක් මේ බූදල් ප්‍රශ්නයක් තිබුණාම එතකොට කාටද වැඩි අයිති තියෙන්නේ? ආබ්‍රහම්ටද ලොත්ද? There was no need of division because it all belonged to Abraham. දැන් එතකොට මේකේ කිසිම මේ ෆයිට් එකක් නැහැ. මොකද හේතුව මේ සටනක් නැහැ. මන්ද මේ සියල්ලම අයිති ආබ්‍රහම්ට. But what did Abraham say? ඒත් ආබ්‍රහම් මොකද කිව්වේ? Let us not fight, let us be united. Let there be peace. ඔව් ඉතින් ආබ්‍රහම් සාමාන්‍ය කම නිසා ලොත් එකවා ලොත් අපි මෙතන මරාගෙන දැන්න ඉඩම් වලට අපි මේක සමාදාන විසඳගමු. So what did Abraham say to Lot? ඉතින් ඒක මේ ලොත් මොකද කිව්වේ? You choose the land you want. ඔබට ලොත් කියන ඔබ කැමති තැනට ඔබ යන්න. What land did Lot choose? ලොත් තෝරගත්තේ මොන මේ ප්‍රදේශේ? He chose all the fertile land. හොඳට ශාස්ත්‍රීය ප්‍රදේශ තමයි මේ ලොත් තෝරගත්තේ. And the barren land came to Abraham. පාරු වෙලා විනාශ වෙලා පැල කරන්න බැරි පැත්ත කවුද ගත්තේ? ආබ්‍රහම් තමයි හම්බුනේ. What did God see? දැන් දෙවියන් වහන්සේ මොකද බලන්නේ කිව්වේ? God saw Abraham's heart and saw how much Abraham trusted God to even bless him in that barren land. දැන් දැන් දෙවියන් වහන්සේ දැක්කා ආබ්‍රහම්ගේ හදවත. මේ පාලු කරේ තෝරාගෙනත් ලොත් සාපන කර ආශිර්වාද කරපු පුත්තිල කැඩේට දෙවියන් වහන්සේ දැක්කා ආබ්‍රහම්. For Abraham's attitude and for Abraham's relationship with God, what did God say? Even that land which is barren, I'll turn it into a fertile land. ආබ්‍රහම්ගේ ඒ දැකපු සමාව දීමේ ආත්මය ප්‍රේම කිරීමේ ආත්මය නිසා දෙවියන් වහන්සේ ඔහුට ලැබුණා වූ මේ කටුක ඒ ප්‍රදේශය දෙවියන් වහන්සේ ආශිර්වාද කරලා කිරියෙන් මැනින් ඉදිරි ප්‍රදේශයකට පරිවර්තනය කළා. හalleluya. Now Lot took the fertile land. Lot took the fertile land. හොඳට ශාස්ත්‍රීය ප්‍රදේශය ලොක් ගත්තා. And there was so much of sin in that land. හැබැයි ඒ ප්‍රදේශයේ ඉතා පාපකාරී ක්‍රියාවන් ලොක්කේ සෙනඟ කරන්න පටන් ගත්තා. And God decided to destroy both the cities, city of Sodom and Gomorrah. සොදොම් සහ ගොමොරාව ඒ පාපය නිසා දෙවියන් වහන්සේ විනාශ කරන්න තීරණය කරා. What did Abraham do? ආබ්‍රහම් මොකද කරේ? Abraham was pleading to God for peace. ඉතින් ආබ්‍රහම් කියනවා මේ ආබ්‍රහම් කිව්වා අනේ දෙවියන් වහන්සේ මුකුත් කරන්න එපා සමාව දෙන්න සමාව. He was arguing with God, please don't do it. පොරබද්ද දෙවියන් වහන්සේ එහෙම කරන්න එපා ඔය විනාශ කරන්න එපා කියලා. What would we say? අපි මොනවද හිතන්නේ කරන්නේ? That fertile land, thank God I did not take, destroyed Lord. අම්මේ ඒ කැලේ මම ගත්තේ නැහැ. ඒ හොඳ පැත්ත මම ගත්තේ නැහැ. මට හම්බුන්නේ නැහනේ. නැති කරලාම දාන්න දෙවියන් වහන්සේ. And my nephew Lot, he took the fertile land and gave me this land. Finish him. මේ මගෙන් මේ හොඳ කැලේ මේක උදුරගත්තා. මේ ලොතාව නැති කරලා දාන්න දෙවියන් වහන්සේ. But what did he do? හැබැයි මොනවද ආබ්‍රහම් කරේ? He went to rescue his nephew. හැබැයි ආබ්‍රහම් ගියා ඒ ලොත්ව බේරගන්න. So God is all the time looking at our attitude. attitude සිංහලෙන් Sabaw. ඔව් දෙවියන් වහන්සේ හැමතිස්සෙම බලන්නේ ඔබගේ මගේ ආකල්ප. මොකද මාත් අපි කියමු ඔක්කොම මගේ ආකල්ප. කියන්නේ මොනවද? මගේ ආකල්ප. And what are we looking at? අපි මොනවද බලන්නේ? We are only interested in action, not in the attitude. අපි මේ හැමතිස්සෙම බලන්නේ අපේ වැඩ කැලේ දිහා. A person's action can be right, but the attitude and the motive can be wrong. අපේ ක්‍රියාකාරී අපේ අතින් පයින් වැඩ හොඳ වෙන්න පුළුවන්. නමුත් මගේ ඔළුව ඇතුලේ තියෙන දේ සමහරලාට කෙනෙක්ව හිරිද්දන්න විනාශ කරන සිතුවිලි අපේ ජීවිතේ තියෙන්න පුළුවන්. And God is only interested in attitude. And every test that we go through, every trouble that we go through, God is interested in preparing us
into the attitude of Christ. දැන් මේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ බලන්නේ මගේ ආකල්ප දිහා උන්වහන්සේට ඕන ප්‍රශ්නවලදී කරදරවලදී කොහොමද මේ දරුවව ජයග්‍රහණය කරන්නේ එම නිසා මොහු තුල තියෙනා ආකල්ප වෙනස් කරලා දේව ස්වභාවයට ගන්න තමයි දෙවියන් වහන්සේ අපිටම උත්සාහ කරන්නේ. And that's what we are going to study now. දැන් ඒක තමයි අපි දැන් මේ අපි ඉගෙන ගන්න යන්නේ. That Can we do a demo? huh? Can we do a demo? We can do it, brother, at the end No, in okay. 10 minutes. Okay. Okay? Okay. Because see, listen, you can get healing. Hmm. Because what I find is people are more interested in healing. Go ahead. right දැන් මේ මම මේ සහෝදරයෙකු අපි දැන් මේ දැන් මේ බයිබල් අතන බයිබල් එකේ ඉන්න නිසා අපි සුවකිරීමේ කාලය ගන්න කියලා. And I don't like to preach on healing, 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 healing. දැන් ඒතකොට මම සාමාන්‍ය කැමති නැහැ සුවේ කියන එක හැමතිස්සම කරන්න. Because when you are only preaching on healing, 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 it is the most selfish life. ඔව් දැන් අපි එහෙම අපි සුවයෙන් බලාගෙන මෙතන ඉන්නකොට දේව වචනේ අහන්න නැතුව ඉන්නකොට ඒක ආත්මාර්ථකම් තත්ත්වයට අපිපත් වෙන්න යනවා. When you follow these principles, you will not only get healed, but you will be a blessing to so many people. ඔබ සුවය විතරක් අල්ලගන්න නැතුව මේ දේව වචනේ ඔබ ඉගෙන ගන්න ගියොත් එහෙම මේ දේව වචනේ අත්දැකීම තුළින් ඔබ සුව වෙනවා වගේම ඔබගේ ඔබ ලෝකයට ආශිර්වාදයක් වෙනවා. හලෙලුයා. My question to you is, in this Sri Lanka, do you have that system, buy one, take one free? yes yeah. අපේ මේ ලංකාවේ ක්‍රමේ එකක් ගත්තොත් එකක් නොමිලේ තත්ත්වයක් තියෙනවද? ඒ කියන්නේ ඒ වගේ මේ ප්‍රොමෝෂන් තියෙනවද කියලා අහනවා මාකට් එකේ. ඔව් yes we have. So we are always wanting what is free, what is free. Go to the mall and ask him what is free. He shows you all this is free. Then you tell him, I want this free. Will he give you? He'll say, first you buy one, we'll give you free. So what I'm teaching you is first you learn these truths and apply it in your life. That healing will come by default, it's free. හරියට. දැන් ඒතකොට මේ සහෝදරයන් සුපර් මාකට් ගියාම ඔබ කියලාම ඊ නොමිලේ මොනවද තියෙන්නේ කියලා. එතකොට සුපර් මාකට් මැනේජර් දැන් කියනවා ඔබ මේක ගත්තොත් ඔබට මේක නොමිලේ. එම නිසා මම අද ඔබ ඉදිරියට ඇවිල්ලා ඉන්නේ මෙන්න මේ බයිබලයේ වචන උගන්වන්න. ඔබ මේක ඉගෙන ගන්නකොට ඔබට සුවේ නොමිලේ ලැබෙනවා. ඔබ ගෙදර යන්න සුව වෙලා. හලෙලූයා. Hallelujah. හලෙලූයා. Thank you, Jesus. So when should I focus more on? දැන් එහෙනම් මම මොකද්ද වැඩිපුරම අවධානය යොමු කරන්න ඕන? The healing? සුව වීමටද ඉගෙනීමටද? Or having a relationship with God? මේ දේවනාසෙත් එක්ක මේ අපි සුව කිරීමට ફોකස් කරනද නැත්නම් ඔබ දේව සම්බන්ධතාවයකට තියෙන්න ඕන. I'll tell you, if there is a healing class, there'll be 10,000 people. ඔව් මේක සුව කිරීම මධ්‍යස්ථාන නම් 10000ක් විතර මෙතන දෙයි. But if there is a class on how to become a disciple of Christ, you will not even find 10. හැබැයි ඔබ යේසුස් වහන්සේ ගෝලයක් වෙන්න කියන එක ඉගෙන ගන්න නම් මේ 10ක්වත් හොයාගන්න බැරි වෙයි. Jesus had a crowd of thousands and thousands. Jesus had the Crowd of thousands and thousands. දහස් ගණනක මේ සෙනගක් යේසුස් වහන්සේ පස්සෙන් විදිහට හිටියා. But how many did he have as his disciples? හැබැයි ඔහුගේ ගෝලයන් හිටිය කී දෙනෙක්ද තියන් හිටියේ? Just 12. 12 දෙනෙක්. Jesus was not interested in the crowd. He was interested in who is going to be my disciple, who is going to follow me, who is going to have relationship with me. And a person who comes for a healing, he never ever comes for a relationship. He is a selfish person, only wanting healing. And once the healing is there, then you don't see that person again. හරි දැන් මේ සහෝදර හොඳ පොයින්ට් එකක් කියන්නේ මේ හොඳ මේ කාරණාවක් මෙතුමා කියනවා මේ සුවය බලාගෙනම විතරක් එන මිනිස්සු ඒ සුවය අරගත්තට පස්සේ ආයෙ පැත්ත බලලා දෙන්නේ නැහැ. නමුත් ඇත්තටම බයිබලයේ ඉගෙනගෙන සැබෑ ගෝලයක් වෙන්න ඔබ ආදරේ ආසා කරනවා නම් ඔබට ඒ සුවය අනිවාර්යෙන් නොමිලේ ඔබ තුලක් තියෙනවා. ඔබ තවත් කටට ආශිර්වාදයක් වෙන්න යනවා. Let me give you an example, මෙන්න brother. උදාහරණයක් මම කියන්නම්. About healing, praise God. Let me give you an example. මෙන්න අපම උදාහරණයක් කියන්නම්. There were two people who went to sleep. දෙන්නෙක් නිදාගන්න ගියා. Both of them got a heart attack. දෙන්නටම හෘදයාබාධ හැදුනා. One got a pain, එක්කෙනෙකුට වේදනාවක් ආවා. the other one did not get pain. එක්කෙනෙක්ට මුකුත් තේරුන්නේ
You said both the things. You are confusing me. Hallelujah. Hallelujah. The one who was silent did not get paid. In the morning, the people found that he is dead. දැන් ඒ සත්‍යක් නැතුව හෘදයාබාධය ආපු කෙනා නිදාගෙන හිටියා. සත්‍යක් බද්ද නැති නිසා මිනිස්සු දෙනෙක් ඉන්න බලද්දී මේ මිනිසයා හාන්සි මිනිසා මැරලා. They found him dead. ඔව් මිනිස්සු දැක්කා ඒ අර